ස්ථාවර ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු හට සහයවීම සඳහා ලන්සුවැගීමේ කමිටු පත් කිරීම. ස්ථාවර ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු හට සහයවීම සඳහා ලන්සුවැගීම් කමිටු පත් කිරීමේ ඉල්ලීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් භාණ්ඩාගාරයේ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු අතර ලන්සුවැගීමේ කමිටු පත් කිරීම සඳහා වන ඉල්ලීම ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 2024 දෙවනි පරිච්ඡේදයේ ඇනෙක්ෂ 5 දක්වා ඇති ආකෘතිය භාවිතා කරමින් සිදු කළ යුතුය. එවැනි ඉල්ලීමක් ලැබීමෙන් පසු භාණ්ඩාගාරයේ ලේකම් විසින් ස්ථාවර ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු හට සහයවීම සඳහා වන ලන්සුවැගීම් කමිටු පත් කළ යුතුය. විශේෂිත ප්‍රසම්පාදන කටයුතු හැසිරවීමට සහ ලන්සුවැගීමේ ක්‍රියාදාමයට නිතිපතා සහභාගී වීමට හැකියාව ඇති නිලධාරීන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් නම් කළ යුතු අතර ඔවුන්ට එම කාර්යය සඳහා කාලය වෙන් කිරීමේ හැකියාව තිබිය යුතුය. එක් නිලධාරියෙකුට එකවර ලන්සුවැගීම් කමිටු 6කට වඩා සමාජිකයෙකු ලෙස පත් කිරීම සිදු කළ නොහැක. කෙසේ වෙතත් නොවැළක්විය හැකි අවස්ථාවලදී යම් නිලධාරියෙකු ලන්සුවැගීමේ කමිටු 6කට වඩා නම් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වන සාධාරණීකරණය භාණ්ඩාගාරයේ ලේකම් වෙත යොමු කරන ලද ඉල්ලීම් ලිපියේම සඳහන් කළ යුතුය. G. ස්ථාවර ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු හට සහයවීම සඳහා වන ලන්සුවැගීම් කමිටුවල සමාජිකයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 5ක් විය යුතුය. සංයුතිය පහත පරිදිය. 1. ලන්සුවැගීම් කමිටුව සඳහා සභාපතිවරයෙකු සිටිය යුතුය. 2. ලන්සුවැගීමේ කමිටුව අදාළ විෂය පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත විය යුතු අතර ප්‍රසම්පාදන විෂය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ඇති සමාජිකයින් අවම වශයෙන් එක් අයෙකු හෝ සිටිය යුතුය. 3. විශේෂිත ප්‍රවීණතාවයක් ඇති වෙනත් ඕනෑම නිලධාරියෙකු. 4. අදාළ අමාත්‍යාංශයේ නියෝජිතයෙකු. 5. භාණ්ඩාගාරයේ නියෝජිතයෙකු වශයෙන් අවම වශයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. ආයතනයේ හෝ අංශයේ ප්‍රධානියා හෝ ප්‍රධාන විධායක නිලධාරියා ලන්සුවැගීම් කමිටුවල සමාජිකයෙකු වන විට එය අත්‍යවශ්‍ය සහ සාධාරණීකරණය කළ හැකි අවස්ථාවන්හි හැර ඔහුගේ හෝ ඇයගේ යටතේ සේවය කරන නිලධාරීන් එම ලන්සුවැගීම් කමිටුවන්හි සමාජිකයින් ලෙස පත් නොකළ යුතුය. H. විශේෂඥ උපදෙස් ලබා ගැනීම. ප්‍රසම්පාදන අස්තිත්වය හෝ ලන්සුවැගීම් කමිටු හට අවශ්‍ය අවස්ථාවලදී ස්ථාවර ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවන්හි එකඟතාවෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන්ගේ අනුමැතියෙන් නිශ්චිත විෂය කරුණු සම්බන්ධයෙන් බාහිර පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් විශේෂඥ උපදෙස් ලබාගත හැකිය. ප්‍රසම්පාදන ආස්තිත්වය සහ ලන්සුවැගීම් කමිටු හට පිළිවෙලින් ප්‍රසම්පාදන ලේඛන කෙටුම්පත් කිරීම සහ ලන්සු යෝජනා ඇගීම සඳහා බාහිර උපදේශකයින්ගේ සහාය ලබාගත හැකියි. කෙසේ වෙතත් ලන්සු ඇගීමේ කමිටුව ලන්සු හෝ යෝජනා ඇගීමේ ක්‍රියාවලිය සඳහා සම්පූර්ණයෙන් වගකිව යුතුය.